ඉතින් අග්නතිකාසියාවේ ගං වතුර තියෙන ප්‍රදේශවල. තව බේට මාළුන්ගේ වර්ග ගැන කතා කරොත් ගොඩක් වර්ග ඉන්නවා මේ ලෝකේ. ඔය මම දැන් දාලා තියෙනවා පහලින් chart එකක්. ඒ chart එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර වර්ග ඉන්නවද කියලා. ඇත්තටම ගොඩක් වර්ග ඉන්නවා. මම හිතන්නේ ඔය chart එකේ වань නැත්තරම් වර්ග ඉන්නවා මේ ලෝකේ. ඕගොල්ලන් කැමති වර්ගයක් උඩින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය කොමන් ලංකාවේ ඉන්න වර්ග ටික තමයි උතර තියෙන්නේ. ගොඩක් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඔය පහළ තියෙන මේ එකේ. මෙයාලා හදද්දී අපි දැනගන්න ඕන විශේෂ කාරණා ගැන කිව්වොත් අපි මුලින්ම මෙයාලාව හදද්දී මේගොල්ලන්ගේ ටෑන්ක් එක අපි කවර් කරලා තියන්නේ. මොකද මේගොල්ලෝ ටැංකියට ආස නැත්තම් ඒගොල්ලන්ට ටැංක් එකේ සෙටප් එක ගැලපෙන්නේ නැත්තම් මෙයාලා අනිවාර්යයෙන්ම ටැංකින් එළියට පයින්න බලනවා. දෙවෙනි කාරණේ විදිහට කිව්වොත් මේගොල්ලෝ ඉන්න ටෑන්ක් එකට අපි වෙනම ඔක්සිජන් ලයින් ඒ වගේ ඒවා දෙන්න ඕනේ නෑ. මොකද ඒවට පෙනහළු තියෙනවා. ඒකට එළියෙන් වාතය ආශ්වාස කරන්න පුළුවන්. ඉතින් ගැන කතා කරද්දී ඒක මාළු වෙනවා. ඒ නිසා අපිට මේක බ්ලඩ් වර්ක්ස්ලා එහෙම නැත්නම් බ්‍රයින් ෂිප් වගේ දේවල් මේගොල්ලන්ට අපිට ආහාර වලට එකතු කරන්න පුළුවන්. එහෙම දෙන්න බැරි කමක් තියෙනවා නම් මේගොල්ලන්ට අපිට normal pellets උනත් දෙන්න පුළුවන්. මං ගාවෙන් ෆයිටර්ස්ලාට මන් දෙන්නේ මං normal pellet එකමයි දෙන්නේ. එහෙම බ්‍රෑන්ඩ් ඒවා ඕනෙමයි කියලාත් නැහැ. මේකට ඔය normal කඩවල වල ගන්න තියෙන කැම උනත් මේගොල්ලන්ට දෙන්න පුළුවන්.